This channel does not promote or encourage any illegal activities. All contents provided by this channel is meant for educational purpose only. Hey boys, recording started again. අපි බලමු අපේ PRSගේ ඉන්ටර්නල් වල සෙටප් එක බලමු අපි. ඉතින්ලා අපි BlueStack එකේ මේ BlueStack එකේ run register දෙන්න. Yes, open මේ loan PC වල ගන්න ඕන ප්‍රශ්න නැහැ. වගේ loan PC එක මම පෙන්නන්න. properties ini loin PC තියෙන onboard lab එකක් තියෙන PC එකේ tab එකක් තියෙන්නේ ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ voice එක මොඩ් ඩවුන් ගිහලා ගණන් ගන්නවා අසනීපින් ඉන්නේ කඩකින recording එක දාලා තියෙන ඉන්නේ කියලා එනවා මොම සෙටප් වීඩියෝ කිල්ලු ඉන්නවා සෙටප් වීඩියෝ ගේන්නේ තරම කරන්න බෑ කියන්නේ සෙටප් වීඩියෝ කරන්න කියන්නේ ලැක්කින සීන් එකේ ඉඳලා මම කරන්න කැමති නැත්තේ ඒකට මුලටත් අවුල් නොනිවන්න මම දන්නේ මේ රෙකෝඩින් එක දාලා ඉන්නේ ලැක්ද නැන්ද කියලා මම දන්නේ අපි බලමු within the interval latest version එක මේකෙන් PRX Internal Premiere V 0.12 exe කියලා අපි රන් register කරමු හරි මේකෙන් අපි රන් register දෙමු මේවා loading page එක බලා ගන්න ඕන හරි පැනල් එකේ පොඩ්ඩක් ඉන්න ඔන්න ආවා ඉතින් පැනල් එකේ ඉන්ටර්ෆේස් එක එතකොට මේ කනෙක්ට් මේ ඩෝන්ට් ලොගින් කියලා මේ ඒක ලොගින් now වෙනකම් පොඩ්ඩක් ඉන්න ඕන පොඩ්ඩක් ඉන්න අපි එකකින් පොඩ්ඩක් මේ රෙජිස්ටර් කියන එක දෙන්න එපා මචං රෙජිස්ටර් කියන එක තාම සීන් එක හදලා නැහැ උසවාස් තමයි රෙජිස්ටර් වෙන්න පුළුවන් එක්ස්ටර්නල් එක හදලා තින්නේ මේ එක්ස්ටර්නල් එකේ සෙටප් වීඩියෝ වෙනම කරන්නම් පොඩ්ඩක් ඉන්න යූස් එක ගහලා අපි ලොග් ගෙමු full screen දාගමු හරි ඉතින් පැනල් එක මේක ඇඩ්මින් වල ලොග් වෙන්න බෑ ඒක රීසෙලර්ස් වලට විතරයි ලොග් වෙන්න පුළුවන් හරි අපි බලමුනේ පැනල් එකේ ෆීචර්ස් මොනවද කියලා පැනල් එක හයිඩ් කරන්න තියෙන්නේ කීබෝඩ් එකේ තියෙන ඉන්සර්ට් කියලා එකක් ඒකෙන් හයිඩ් කරන්න තියෙන්නේ පැනල් එක හයිඩ් වෙනවා අපි යම්කෝ ට්‍රේනින් එක විතර game trader lag game මම ඉතින් අනේ බලමු අපි පියානෝ voice lag කියන්නේ පට්ට low end PC එකකින් කරන්නේ රෙකෝඩින් එක ඒකින් තමයි lag එන්නේ ඔන්නන්න ඔයාලට ගේම් ප්ලේ එක ලැග් වෙවි තියෙනවද කියලා මේ බලමු අපි ගන්නම් ඉන්ෆෝ ගන්න පැනල් එක ගත්තාම මචං මේ enable aimbot දීලා silent aim දීලා ESP line box ඒ ටික fill box selection එක වන්න කරගන්න එක අයින් කරලා තියෙන්නේ නේ ආඩ මේ හෙල්ප් බයි දාගන්න පුළුවන් හරිද මේ ESP colors මේ මෙතන මාරු කරගන්න පුළුවන් මේ කැමති එකක් දාලා මේ current original ඒ ටික දාලා නේද දෙක මාරු වෙනවා ඒ සිලෙක්ෂන් එකනේ සිලෙක්ෂන් එක අපි දාලා නැහැනේ
ඔන්න මේ ESP ලයින් කරලා එක බලමු එක මාරු වෙනවා මේ වලට පේන ඇති මෙතනින් මාරු වෙනවා පේන ඇති ESP කලර් එකෙම වලට කැමති එකක් දාගන්න ඕන මම රතුම දාගන්න මේ ඔටෝ රීෆ්‍රෙෂ් ස්පීඩ් ෆික්ස් කියන එක දාගන්න එතකොට ඔයාලගේ ESP බග් එන්නේ නැහැ ලේසියට හරි aimbot range දැන් මෙහෙමයි මෙතන තියෙනවා enable aimbot කියලා ඒකට ටික් එක දාලා මෙතනින් silent එමුයි aimbot range එක ගහනවා නම් විතරයි මෙතන ටික් එක දාලා ඒ දෙක දාගන්න හරිද ඒකල්ල ඔයාලා මෙතන show මෙතන FOV circle කියලා අන්න එක දාගන්න ඒක මේක දාගන්න උපරිම දාගන්න මම 300 ගානට දාගන්න ස්මූත් මේ ස්මූත්නස් කියන එකත් ටිකක් වැඩි කරගන්න උපරිම 24ක් 25ක් විතර දාන්න හරි හරි අපි බලමු වදිනවා කියලා පොඩ්ඩක් ඉන්න සයිලන්ට් එකෙන් වදින්න නැද්ද මන්දව ඔව් මේ සයිලන්ට් එකෙන් මේ පොයි සවුලක් තියෙනවා මං හිතන්නේ ඒ හදන්න aimbot range එක අපි බලමු හරි මේ aimbot range එක වැඩ කරනවා මේ ඔළුව විතරයි ලොක් වෙන්නේ මේ ඔළුව විතරයි ලොක් වෙන්නේ මේ female fix aimbot range කියන්නේ female fix මේක තියෙන්නේ PC version එකට විතරයි female fix මේ ඒකේ නිකන් වෙන්නේම aim lock වෙන scene මේ දැක්ක aim lock වෙන scene එකක් තමයි තියෙන්නේ අපි බලමු හරි දැන් මේක බලුවානේ දැන් මේ ටික් එක ඔෆ් කරලා ඔෆ් දෙමු සයිලන්ට් එකෙන් හදන්න මොයිස් කවුලක් තියෙන මොකක් හරි මේ සර්කල් එක දාගෙන ඉන්න ඒක වාසි පොඩ්ඩක් කරලා ඒක ඇතුලේ බග් වදින සීන් එක පොඩ්ඩක් කරගෙන මේ පාස් ෆයිල් එක මම ඔයාලට ඉන්ජෙක්ට් කරලා වෙන්නන්නම් මේ ඒක දාන්න හාඩ් මෙච්චර විතරක් පොඩ්ඩක් ඉන්ජෙක්ට් කරලා වෙන්නන්නම් අර ඉන්ජෙක්ට් එන්න දාලා තියෙන්නේ මේ පේන ඇති ඉන්ජෙක්ට් එද්දි මම හිතන්නේ FPS අඩු වෙනවා මේක පොඩ්ඩක් ඔයාලා බලන්න පොඩ්ඩක් කියමු පාස් ෆයිල් ඉන්ජෙක්ට් කරන පොඩ්ඩක් කියමු අපි තාම ඉන්ජෙක්ට් මේ නෑ හරිද පොඩ්ඩක් කියමු අපි ලැප් එකකට අත්නවා OCS ඒ ඉන්ජෙක්ට් උන්නේ නේ ඒ වයිබ් අපි පොඩ්ඩක් බලමු ඉන්ජෙක්ට් එන්න ඕනේ මේ පොඩ්ඩක් අන්න ඉන්ජෙක්ට් වුණා මේ ටීක් සද්දයක් ඇහෙන්නේ නැද මේ පේනේදී ෆාස්ට් ෆයිල් එක අලුත් ෆාස්ට් ෆයිල් එකක් තියෙන්නේ මේක ටීම් සස් වෙන්නේ නැහැ හැබැයි මේ ගහන්න හාඩ් මෙච්චර විතරක් හරිද හරිද හරි ෆාස්ට් ෆයිල් මේ ඔයාලට මෙතන කී බයින්ඩ් දාගන්න පුළුවන් මේ ටෙලිවුඩ් මේ ෆාස්ට් ෆයිල් එකේ කී බයින්ඩ් එක නෑ බොයිස් හරිද ෆාස්ට් ෆයිල් එකේ කී බයින්ඩ් එක හදන්න මෙතන මං හිතන්නේ ඕෆ් වුණා හරිද ටික් එකේ බග් එකක් තියෙන එක හදන්න හරි කැමරා හැක් එක අපි බලමු කැමරා හැක් එක බලමු කැමරා හැක් එකේ ඉන්ෆර්මේෂන් එක පොඩ්ඩක් මෙතන දාගමු පොඩ්ඩක් කියමු ඒකට නම් බොයිස් හොඳටම FPS බහිනවා මම දන්නේ එච්චරයි ඒකට නම් හොඳටම FPS බහිනවා මම හිතන්නේ ඉන්ටර්නල් කැමරා හැක් එක තාම ලංකා කාටවත් නැහැ අපිට විතරයි තියෙන්නේ හරි හරි ඔන්න දැම්මා මේ වෙනේදී කැමරා හැක් එක පොඩ්ඩක් පැනල් එක හැක් කරනවා කැමරා හැක් එකේ ඉන්ජෙක්ට් වෙලා තියෙන්නේ මේ ආඩ විත්ති හරහා අපි මෙහෙම ගන්නවා නේ ආඩ විත්ති හරහා ගන්න පුළුවන් නේ ඔයාලට මෙතනින් මම පෙන්නුවොත් මේ මං ඉන්නේ දැක්කද විත්ති කවර් එකක් ඉන්නේ විත්ති හරහා ඒක තමයි කැමරා හැක් කියන්නේ හරිද හරි ඔයාලට කැමරා හැක් එක මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ මෙතනින් මේ වැලියු එක ඒක සාමාන්‍යයෙන් මම දැම්මම මේ ගොඩාක් දැම්මම වැඩි හරිද කැමරා හැක් එක දාගෙන ඉඳන් මේ 7.0 ගණන් 6.0 ගණන් ඒ වගේ දාගෙන ඒක තමයි හරියන්නේ හරි මැප් ටෙලිපෝට් එක වැඩ කරන්නේ මම මීටර් 50යි හරිද
මීටර් 50යි වැඩ කරන්නේ. ඒකට ඔස්කා දාලා යන්න ඕන. මම ටෙලිපෝට් ෆන්ක්ෂන්ස් ටික වෙනම කියලා දෙන්න. හරිද? මේ ස්පීඩ් +5 කියන්නේ මෙහෙමයි. හරිද? ඔන්න බලන්න. මේක ටික් එක දැන් හරි බොයිස් මේ අර රෙකෝඩින් එක පොඩ්ඩක් ස්ටොප් වුණා. මේ මොකද දන්නවද මේක අපි බයි කරලා නෙමෙයි බයින් ජිම් කියන්නේ මේ බයි කරලා නැති හින්දා හරි අපි ඊටු ටික කන්ටිනියු කරන් යන්. හරි මේ මම නවත්තනවා තියෙන්නේ මේ ස්පීඩ් 5 කියන සීන් එක මේ ස්පීඩ් 5 එකට ටික් එක දාලා තින්නේ ඒක ඔන්න උනා. හරිද? ඒක ඇත්තට ටික් සද්දයක් නෑ මේ. ඒකම මචං ස්පීඩ් එකත් එක්ක මේ ෆාස්ට් 5 එකක් තියෙන්නේ. පොඩි ෆාස්ට් 5 එකක් පොඩි එකට තියෙන ෆාස්ට් 5 එකක් තියෙන්නේ. මේකේ බග් ගන්න නෑ. ඇත්තට මේක ස්පීඩ් එක මේන් ID සේව් නේ බග් ගන්න නෑ. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම ෆන්ක්ෂන්ස් ටෙස්ට් කරලා තියෙන්නේ. මේ බග් යන්නේ පොඩ්ඩක්වත්. හරිද? ඔයාලට එතන කීබයින් දාගන්න පුළුවන්. මම කීබයින් නේ උන්නම් මේ මවුස් එකේ දෙපැත්තේ බටන් එක දැම්මම හරි. පොඩ්ඩක් ඉන්න. පොඩි. හරි දෙපැත්තේ බටන් එක දැම්ම ඔන්න මේ ඔන්න කීබයින් එක ඕෆ් වෙලා තියෙන්න ඕනේ. මවුස් එකේ පැත්තේ බටන් එක ඔන් කරා මේ. මේක හරි ඔන්න ඕෆ් වුණාම එහෙම සද්දයක් එනවා. හරිද? මේ මෙතන ස්ට්‍රීම් මෝඩ් දැම්මම මේ පෙන්වන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔය ඩිස්කෝඩ් ගියාම. ඒක තේරෙනවද ඔයාලට? හරිද? මේ ඊපස්සේ මේ ඩයිව් කියන අර මේක පොළොව ඇතුළට ගිහිල්ලා ගහන්නේ. අර මේ දැන් කට්ටි දැකලා ඇති මේ බලද එහෙමයි ෆෝස් එම් ගහද්දී අර දැකලා ඇති මේ බුද්ධිය කියන පොළොව ඇතුළට යනවනේ. එකපාරට පොළොව ඇතුළට ගහන්නේ. ආන් ඒක මේකේ වොයිස් ෆෝස් එම් කියලා තියෙන්නේ මේ මෙන්න මේක. හරිද? මේ තියෙන enemy catch down right left power කියලා තියෙන එක තමයි හොඳ මේක. ඒ කියන්නේ මේක ඔන්න දැම්ම මම enemy catch එක මේ මේ ඇත්තටම කිව්වෙත් enemy catch එක එච්චර ඇදෙන්නේ නැහැ බං. හරිද? දැන් මේ ෆෝස් එම් ලොකුවට ඇදෙන්නේ නැහැ. හරිද? ඒක මේ ඩවුන් කිලුත් වදිනවා. හරිද? ඒ ඩවුන් කිලුත් වදිනවා. මේක දෙපැත්තට විතරයි ඇදෙන්නේ. ඒක බොඩියට යන්නේ. හරිද? මේක හෙඩ් එකට යනවා. මේ enemy catch down right left power කියලා තියෙන්නේ. ආන් ඒක හෙඩ් එකට යනවා. හරිද? එතකොට මේ ඔයා මෙතන මේ force aim head කියලා තියෙන එක ගහන්න යන්න බා hard match වලත්. මොකද දන්නා force aim head එකේ උඩට ඇදලා ගැහුවොත් back කරනවා. එහෙම scene එකක් තියෙනවා. back කරන හින්දා මේ back කරලා teams එකක් වෙනවා. ඒකින්ද ඒක ගහන්න එපා. හරි ඊට පස්සේ දන්නවනේ මෙතන ආයේ තියෙන්නේ ඔයාලට වෙන්නන්න වොයිස් මේ ඇන්ටි එම් කියන එක. ඔයාලා දැකලා ඇති මේ අර එක මේ සින්ස් මේ මූවමන්ට් එක ගහන්නේ උන් ඉන්නනේ. දෙයියන් අර උනට වැඩි මූවමන්ට් අන්න මේ ඒ සීන් එක මේකේ තියෙන්නේ. හරිද? මේ බග් කියන්නේ මං හිතන්නේ මේ ඇන්ටි එම් කියලා එක දාලා තියෙන්නේ. මේ ඔයාලට මේකේ ස්පීඩ් එක වැඩි කරන්න පුළුවන්. හරිද? මං අපි මේ සාමාන්‍ය ස්පීඩ් එකට දාලා තියෙන්නේ. මොකද දන්නවද මේ ඇත්තම් බොයිස් බග් වෙනවා මේක. පෙන්නන්නේ මේක ඉතින් මල වදියා PC version එකට නෑ. අර මන් ඔයාලා එකෙන්තකින් ගහන්න. පොළුව කැරේනවා මේක ගාදි බොයිස්. හරි. එච්චර තමයි ඉතින් ඉන්ටර්නල් එක පෙන්වන්න තිබ්බේ. හරි. අපි ඉන්ටර්නල් එක සෙටප් එක බලමු. ඒ කියන්නේ සෙටප් එක දැන් දාගන්න ඉදිහ ඔක්කොම ෆීචර්ස් ඔක්කොම කියලා දුන්නානේ. හරි. අපි ක්ලෝස් කරන්න ලෙමු. ඔන් ක්ලෝස් වුණා. හරි. මේ ඔයාලට මේ හම්බෙන ලින්ක් එක මම පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. මම WhatsApp එකට ගිහිල්ලා ඔයාලට පෙන්නන ලින්ක් එක පොඩ්ඩක් ඉන්න. හරි බොයිස් මේ මම ලින්ක් එක කොපි කරන් මේ අපි බලමු මේක. දැන් ඔයාලට මේ විතර හම්බෙනවා නේද මේ ඉන්ටර්නල් එම් රේන්ජ් කියන්නේ මේ අර එම් රේන්ජ් එක විතර තියෙන පැනල් එකකුත් අපි ගාව තියෙනවා. එන්ෆෝස් එම් ගන්න කැමති නැහැ නිකන් එම් බොට් එකක් ගන්න අතල්ලේ PC version එකේ ඉන්න කට්ටියට මේ එම් රේන්ජ් කියන එකේ මචං ෆීමේල් පික්ස් කෙලින්ම බග් යන්නේ නැහැ. හැබැයි ඉතින් පොඩි අර ඇබ්නෝමල් ගතියක් තියෙන HDR රේට් එහෙම 90 ගණන් අතන කට්ටියට ඇබ්නෝමල් විදියට ගන්න කැමති කට්ටියට එම් රේන්ජ් එක බයි ගන්නවා. හරිද? ඉන්ටර්නල් ෆෝස් එම් නිම නැත්නම් enemy catch panel එක ඒක මේ ඒක ලින්ක් එක මේ ඔයාලට මෙතන ලින්ක් එක හම්බ වෙනවා. හරිද? ලින්ක් එක ගිහිල්ලා දැන් මේ කොපි කරගෙන කොපි අපි බලමු. හරිද? මේ මෙතන ගිහිල්ලා පේස්ට් කරාම මේ ඔයාලට මෙතන පැනල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? පැනල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද?
මේ පැනල් රික්වයර්මන්ට් ෆයිල් කියලා එකක් තියෙනවා නේද බා මේ මේක තමයි වැඩ කරන්නේ මේක එක්ස්ටර්නල් පැනල් එකේ ලින්ක් එක මේක එක්ස්ටර්නල් පැනල් එකේ ලින්ක් එක මම එක්ස්ටර්නල් එකක් පෙන්නන්න ඔයාලට එක්ස්ටර්නල් එකට වෙනම වීඩියෝ එකක් කරන්නම් අර විනාඩි 10 සීන් එකකින්ද පොඩ්ඩක් කවුල් වීඩියෝ කැඩි කැඩි දියි බලමු එක වීඩියෝ එකකට දාන්න මම ඔක්කොම මේ ඉතින් මේ කොපි කරන් ගියනේ මේ දැන් මේක මම පෙන්නන්න මේ පැනල් රික්වයර්මන්ට් කියන එක මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා හරිද හරි පොඩ්ඩක් මේ ඉතින් රික්වයර්මන්ට්ස් හරි මේක තියෙනවා මචං මේ ඔයාලට හම්බෙන එක මේ එක්ස්ට්‍රැක්ට් කරලා එක්ස්ට්‍රැක්ට් පාස්වර්ඩ් දැන් නැහැ එක්ස්ට්‍රැක්ට් පාස්වර්ඩ් එක කිව්වොත් පාස්වර්ඩ් එක තමයි හරිද මේ Microsoft Visual C++ කියන එකේ මේ ඉන්ස්ටෝල් බැට් එකක් තියෙනවා ඒක රන් සෝරි ඒක රන් ඉන්ස්ට් දෙන්න හරිද රන් ඉන්ස්ට් දීපුවම රන් වෙනවා මේ ඔක්කොම ටික හරිද මේ ඒක දුන්නාට පස්සේ ඔයාලා DirectX කියලා එකක් තියෙනවා මේ DirectX එකේ මේ setup exe එකේ තියෙන ඒක run menu ඉන්ස්ට් දෙන්න එතකොට මේ DLL ටික ඔයාගේ ඔක්කොම පැනල් එකට ඉන්ජෙක්ට් වෙනවා හරිද මේ ඊට පස්සේ මේ ඔයාලා තියෙන සීන් එක තමයි අනිත් එක මේ පොඩ්ඩක් ඉන්නගේ හරි සෝරි මචං මේ පොඩ්ඩක් මෙතන මේ එමුලට වර්ෂන් ටිකක් තියෙනවා අපි BlueStack ගහන්න ඕනේ මේ 5.22 119 වර්ෂන් එක ගහන්න 5.22 125 මං ගහන්නවා මෙන්න මේ වර්ෂන් එක මේ 5.22 91 කියන වර්ෂන් එක තමයි දැනට හොඳම වර්ෂන් එක ඔයාලා ගහනවා නම් මේ වර්ෂන් එක ගහන්න මේ වර්ෂන් එකේ PC වර්ෂන් ගහන්න බැරි කට්ටියට මේ වර්ෂන් එක ගහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරිද මේ මම මෙතන මේ දැන් ඔයාලට channel එක buy කරාම මේ ඔක්කොම හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ටික ඔක්කොම හම්බ වෙනවා. එතන තියෙනවා මේ internal save functions. ඒ කියන්නේ මේ internal max එක මම තමයි ඔයාලට ඉස්සෙල්ලා review කරේ internal max එක. ඒකේ import range එකයි forcem මේ දෙකම තියෙනවා. හරිද? forcem විතරක් තියෙන එකක් තියෙනවා. import range විතරක් තියෙන එකක් තියෙනවා. forcem range import range forcem මේ import range දෙකම තියෙන එකකුත් තියෙනවා. හරිද? මම ඔයාලට ඉස්සෙල්ලා forcem මේ import range දෙකම තියෙන එක දැම්මේ මොකද දන්නව මට අනිත් ඒවාට එකම එක වීඩියෝ කර කර ඉන්න බෑ. හරිද මේ teleport functions ටිකට වෙන වීඩියෝ ටිකක් කරන්න හරිද import range එක main id safe silent time main id safe හරිද මේ fastfire only for the custom bot id කියන්නේ මේ fastfire ගහන්න බෑවම මේ teams ඔස්සන ඉක්මනට හරිද ඒ හින්දා අර custom වල ගහන කට්ටියට ගහන්න පුළුවන් hard match වල set වුණොත් එක match එකක් ගහුවට අපිට ප්‍රශ්නයක් නැහැ හරිද teleport function was safe ESC function safe underkill safe forcem safe හරිද මේ ඉන්ටර්නල් CS වල කිල් ලිමිට් එක import range එකේ කිල් ලිමිට් එකක් නැහැ මේ forcem මේ කිල් ලිමිට් එක මචං ඇවිල්ලා 8 10 import range එකේ කිල් ලිමිට් එකක් නැහැ කියන්නේ import range එක ගහද්දී මේ body kill 3ක් ගහලා අනිත් ඔක්කොම head ගැහුවාගේ head ගැහුවාම kill limit එක අයින් වෙනවා import range එකේ ඔක්කොම head ගහන්න බා BR kill limit එක ඇවිල්ලා 35යි import range එකේ forcem එකේ 25යි හරිද මම ඒක මේ එතන ටයිප් කරනවා limit limit විදිහයි external load functions safe no kill limits එතකොට මේ internal users ලා මේ ටික දාගන්න ඕනේ මේ මේක නම් දැන් වැඩක් නැහැ බං මේ ඔයාලා ෆෝන් එක දාගන්න ඕනේ මේ අලුත් එක මොකක්ද අර OnePlus 10 Pro කියන ෆෝන් එක දාගන්න ඕනේ හරිද මේක වැඩක් නැහැ බං OnePlus 10 Pro කියන ෆෝන් එක තමයි ඔයාලා දාගන්න ඕනේ හරිද මේ setup step එක මේ දීලා දෙනවා ඔයාලට මේක නම් වැඩක් නැහැ ඔයාලා වයින් කරලා හරිද මේ install free file using PRX APK ගහන්න පුළුවන් අපේ APK එකක් තියෙනවා නැත්නම් ඔයාලට BlueStack BlueStack store PC version එකක් ගහන්න පුළුවන් හරිද හරිද ඒක ගන්න පුළුවන් මේ after 20 match restart කරන්න ඕන අනිවාර්යෙන් restart කරන claim template clear කරන්න ඕන හරිද game එකට ගිහිල්ලා lobby ඉඳලා panel එක දාන්න ඕන මේ run off features මේ ඒක තියෙනවා HO rate 75 පල්ලෙට ගන්න නැත්නම් rank එකක් වෙනවා මේ මේක නම් දැන් use කරන්න පුළුවන් ඒ ටික තමයි තියෙන්නේ ඔයාලා template එක ගන්න හැටි ගොඩක් කට්ටිය යනවා මෙතන ඔයාලා සර්ච් එකේ ගහන්න run කියලා මේ සිස්ටම් රන් එක එනවා එතන percentage ලකුණයි temp එකයි percentage ලකුණයි ගහන්න ඕකේ දෙන්න මේ ටික ඔක්කොම ඩිලීට් කරලා skip දීලා මෙතන ඩිලීට් කරන්න delete tendency ටිකක් තියෙනවා ඊට delete වෙන්නේ නැහැ කොහොමද
ආයෙත් ෂෝට්කට් ගන්න වින්ඩෝස් AR එක ගහලා නියන් ටෙම්ප් එක ගන්න. ඊට පස්සේ මේ එන ක්ලයින්ට් මේ ගොඩක් ඒ ඔයාලට මම මේ කලින් කරන හින්දා මට ටික දෙකයි ඉන්නේ ක්ලයින්ට් DLA අනිත් ඒවා. හරි බොයිස් ආයෙත් විනාඩි 10ක් ඉඳලා ස්ටොප් වුණා. ක්ලයින්ට් DLA ඩිලීට් කරලා දැම්මම පස්සේ මේ හරි ඒ ටික ඉතින් ඔයාලට ඔක්කොම කියලා දුන්නා. හරි ඉන්ටර්නල් එක සෙටප් එක හරි ඉන්ටර්නල් එකේ මේ ටෙලිපෝට් ගහනේදී මම වෙනම වීඩියෝ එකක්